පොඩ්ඩක් හිතන්න ලෝකෙ තියෙන අලුත්ම ලැම්බෝගිනි ෆෙරාරි පෝෂෙ වගේ කෝටි ගණන් වටින සුපිරි කාර් පාරි තියෙද්දි 90 දශකයේ ආපු එකම එක ජපාන් කාර් එකක් දැක්ක ගමන් මුළු ලෝකෙම කොල්ලෝ අදටත් නෙත් පිස්සු වැටෙන්නේ ඇයි? ඈත තියාම ඇහෙනේ ටර්බෝ සද්දෙට ඕනෑම කාර් පිස්සෙක්ගේ ඇඟේ ලේ ධාතුව රත් වෙන්නේ ඇයි? ඔව් ඒ වෙන කාටවත් නෙවෙයි GDM ලෝකී සදාකාලික දෙවියන් වහන්සේ ටොයෝටා සූප්‍රා MK4 එකට 1993 අවුරුද්දේ ටොයෝටා සමාගමෙන් ලෝකට හඳුන්වා දුන්නු මේ සූප්‍රා MK4 එක නිකන් ස්පෝර්ට්ස් කාර් එකක් නෙවෙයි. මේක ජපන් මෝටර් රථ ඉතිහාසයේ ලියවුණු ලොකුම පෙරලියක්. මේ සුපිරි රථයේ බොනට් එක යට හැංගිලා තියෙන්නේ කාලෝකී කිරුළු පළම් ලෙජෙන්ඩරි 3.0 ලීටර් ට්වින් ටර්බෝ 2GZ එන්ජින් එකයි. කර්මාන්ත ශාලාවෙන් ඉදි මේකේ අශ්ව බල 320ක් වගේ තිබුණාට මේ එන්ජිමේ තියෙන ශක්තිමත්කම නිසා අශ්ව බල 1000කට වඩා වැඩි කරන්න ටියුන් කරන්න පුළුවන් පුදුම හැකියාවක් මේකට තියෙනවා. අන්න ඒ නිසයි සුපිරිකා පවා පරද්දන්න මේ ජපන් මැෂින් එකට පුළුවන් වුණේ. මේ කාර් එකේ තියෙන සැබෑ වටිනාකම සහ ලස්සන වැඩි වුණේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටිය හරහා පෝල් වෝකර් මේ කාර් එක පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ. එදා ඉඳන් අද වෙනකන් සුප්‍රා MK4 එකක් කියන්නේ හැම කොල්ලෙක්ගෙම වෝල්පේපර් එකක් වුණා. පාරේ යනකොට මේකේ තියෙන ස්මූත් ඒරෝඩයිනමික් ලුක් එක, පිටුපස තියෙන ලොකු ස්පොයිලර් එක සහ අයිකොනික් ටේල් ලයිට්ස් 4 නිසා දකින්න ඕනෑම කෙනෙක් එකපාරින්ම මේකේ ප්‍රේමවන්තයෙක් වෙනවා. හැබැයි මේ පිස්සුව අද වෙනකොට කොච්චර ගණන් ඉහළ ගිහින්ද කිව්වොත් එදා සාමාන්‍ය ගානකට තිබ්බ මේ සුප්‍රා MK4 එකක් අද වෙනකොට ලෝකේ මාකට් එකේ රුපියල් කෝටි 4-5ක් වගේ දැවන්ත මිලකට තමයි විකිනෙන්නේ. සල්ලි කොච්චර තිබ්බත් අද කාලේ ගන්න හොයාගන්නත් නැති තරම් මේක වටිනවා. ඉතින් කාලය කොච්චර වෙනස් වුණත් සුපිරි කාර් මොනවාවත් ලෝකයේ වගේම ලංකාවේ කාලවර්ස්ලගේ හදවතේ තියෙන සුප්‍රා MK4 සිහිනය කවදාවත් මැරෙන්නේ නැහැ. ඔයාගේ ඩ්‍රීම් කාර් එකක් මේ සදාකාලික ලෙජෙන්ඩ් එක නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න.